අපේ ඇමුලට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි අලුත් අවුරුදු කෑම මේසෙට රසම රස රුලන් ටොෆි හදමු. ඉතින් මේ විදිහට හැදුවොත් හයිවේ කියලා කිසිම කලබලයක් වෙන්න දෙයක් නැහැ. කඩෙන් ගන්නවා වගේම හරිම පහසුවට ඔයාලට රුලන් ටොෆි ගෙදරදිම හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් තාමත් අපේ ඇමුල සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. රුලන් ටොෆි හදන්න ඕන වෙනවා රුලන් ග්‍රෑම් 200ක්, පොල් ග්‍රෑම් 75ක්, සීනි ග්‍රෑම් 150ක් අරන් තියෙනවා. ඒ වගේම කජු ටිකක් අරන් තියෙනවා. ලුණු ටිකක් ඕන වෙනවා. ඔයාලගේ රස විදියට ලුණු දාගන්න. ඊළඟට බටර් මේස හැන්දා. මෙතන අරන් තියෙනවා කර්දමුම් ගැට 3ක් හොඳට කබල බෙදලා කුඩු කරගෙන. මුලින්ම රුලන් ටික බෙදගමු. මේ විදිහට හැන්දෙන් හොඳට පෙරලෙන ගමන් විනාඩි 3-4ක් විතර මද ගින්දරේ මේක බැද ගන්න ඕනේ. රුලන් ටික දැන් බැදිලා ඇති. මම මේක ලිපෙන් අයින් කර ගන්නවා. ඊළඟට පොල් ටිකත් බැද ගන්නවා. මේක මද රස්නෙන් හොඳට තෙත ගතිය ඉවත් වෙනකම් බැද ගන්න ඕනේ. පොල් වල තෙත ගතිය ඉවත් වුණාම මේ විදිහට කුඩු වගේ හැලෙන්න ඕනේ. ඉතින් මගේ දැන් පොල් ටිකත් බැදලා තියෙන්නේ මම දැන් ලිපෙන් අයින් කර ගන්නවා. ඊළඟට කජු ටිකත් බැද ගන්නවා. කැවිලි වලට කජු දානකොට මේ විදිහට පොඩ්ඩක් බැදලා දාන්න. එතකොට හරිම සුවඳයි රසයි. කජු ටිකත් බැදිලා ඉවරයි. රුලන් ටොෆි හදන්න කලින් මේ විදිහට ට්‍රේ එකට බටර් හරි තෙල් හරි ගාලා ලෑස්ති කරලා තියාගන්න. දැන් අපි සීනි ටික කැරමල් කරගමු. ගත්ත සීනි වලින් භාගයක්ම මම පෑන් එකට දාගන්නවා. දාලා ඒක හොඳට විහිදවන්න ඕනේ. විහිදවලා මද ගින්දරේ මේක පැණි වෙන්න දෙන්න ඕනේ. මේ විදිහට දෙතුන් පාරක් කරකවන්න. ඊට පස්සේ මං හැන්දෙන් පොඩ්ඩක් මගේ පෑන් එක ලොකු හින්දා වටේ තියෙන සීනි ටික මැදට කරගන්නවා. දැන් මං ඉතුරු සීනි ටිකත් එකතු කරලා මේක කැරමල් වෙන්න දෙනවා. මේ විදිහට උතුරගෙන එනකොට මම ලිපේ රස්නේ හොඳටම අඩු කරනවා. ඊට පස්සේ ඒකට උණු වතුර මේස හැඳි 5ක් ටික ටික එකතු කරගන්නවා. එකතු කරගන්න ගමන් මේ විදිහට හොඳට හැඳි ගන්න ඕනේ. දැන් කැරමල් එක ලෑස්ති. ඒකට මම පොල් ටික දානවා. පොල් ටික දාලා හොඳට හැඳි ගන්නවා. ඊළඟට ඒකට කරදමුංගු ටිකයි ලුණු ටිකයි එකතු කරගන්නවා. ඊළඟට බැදගත්තු රුලන් ටික දානවා. ඒ ටික කවලම් කරන අතරතුර කජු ටික එකතු කරගන්නවා. ඊළඟට ඒකටම මම බටර් ටිකත් එකතු කරගන්නවා. දැන් මේක හොඳට කවලම් කරගන්න ඕනේ. දැන් මගේ රුලන් මිශ්‍රණය හොඳට කවලම් වෙලා තියෙන්නේ. දැන් මේක අපි ට්‍රේ එකට දාගමු. ට්‍රේ එකට දාලා මේ විදිහට හැන්දකින් හරි ස්පැචුල එකකින් හරි හොඳට අත තද කරලා මේ විදිහට තුනී කරගන්න ඕනේ. මම කියලා දුන්න විදිහට ඔයාලා රුලන් ටොෆි එක හැදුවොත් ඉක්මනට හයි වෙයි කියලා කිසිම බය වෙන දෙයක් නැහැ. මේක පොඩ්ඩක්වත් හයි වෙන්නේ නැහැ. ඉතින් හරිම පහසුවෙන් කිසිම කලබලයක් නැතුව ඔයාලට මේක තුනී කරගන්න පුළුවන්, කපා ගන්න පුළුවන්. ඉතින් මට ට්‍රේ එකෙම කපා ගන්න අපහසු හින්දා මම මේ විදිහට පිහියෙන් පොඩ්ඩක් හතර වටෙන්ම ඈඩ් කරගන්නවා. ඊට පස්සේ පාච්මන්ට් පොලයක් තියලා ඒක උඩට මගේ ට්‍රේ එක මේ විදිහට හරව ගන්නවා. ඉතින් පේනවා ඇති ඔයාලට මේක හැරෙව්වහම පොඩ්ඩක්වත් මේක කැඩෙන්නේ නැතුව ලස්සනට මම හරව ගත්තා. දැන් මේක අපි කපා ගමු. පේනවා ඇති ඔයාලට මම හරිම පහසුවෙන් කපා ගන්නවා. ඉතින් පොඩ්ඩක්වත් හයි වෙන්නේ නැහැ. කිසිම හදිස්සියක් නැතුව ඔයාලට නිදහසේ මේක කපා ගන්න පුළුවන්. මේ තියෙන මම හදාගත්ත රුලන් ටොෆි හරිම ලස්සනට තියෙන ඒ වගේම ගොඩක් රසයි. ඕනම කෙනෙකුට වරදින්නේ නැතුව හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඉතින් කඩෙන් ගන්න රුලන් ටොෆි වගේම මේක අපිට ගෙදරදිම හදාගන්න පුළුවන්.
හදලා පැය දෙකකට පස්සේ තමයි ඔයාලට මම මේ කඩලා පෙන්නන්නේ. බලන්නේත් හරිම සොෆ්ට් එකට තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලා මේ අලුත් අවුරුද්දට රුලන් ටොෆි හදලා බලයි කියලා. එහෙනම් අපි තවත් රසවත් කෑමකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.